Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අප්‍රේල් මාසෙට මම කොහොමද රෙඩි වෙන්නේ කියලා මගේ ජර්නල් බුක් එකේ. ඉතින් එන්න මාත් එක්ක ඒප්‍රිල් month එක ඕගනයිස් කරමු. මම අප්‍රේල් මාස ඩිසයින් කරගන්නේ අමුතුම තීම් එකකට. කොෆී වයිබ්, කොෆී කලර් අන්නේ තීම් එකට තමයි මම මේ මාස ඩිසයින් කරගන්න හිතුවේ. ඉතින් අනිත් මාසවල මම එක තීම් වලට තමයි ප්‍රිපෙයාර් කරගත්තේ. ජනවාරි, ෆෙබ්‍රුවරි, මාර්ච්. ඉතින් අප්‍රේල් මාසේ උත්සව සමයනේ. ඒක හින්දා ඉතින් මට හිතුණා කොෆී කලර් තීම් එක දැම්මොත් හොඳයි කියලා. මේ තියෙන්නේ මම මුල් පිටු දෙක ඕගනයිස් කරගත්ත විදිය. ඊට පස්සේ තමයි මට මතක් වුණේ බ්ලොග් එකක් හුඟ දවසකින් කරෙත් නැති හින්දා ඔයාලත් එක්ක මම මේ ඩිසයින් කරගන්න විදිය ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. අප්‍රේල් මාසේ පුරාවටම කෝපි සුවඳ තියාගන්න මම පොඩි ටෙක්නික් එකක් යූස් කරා. මම ඒක ඔයාලටත් කියන්නම්කෝ. කෝපි කුඩු චුට්ටක් අරගෙන ඒකට වතුර බින්දු කිහිපයක් එකතු කරලා ඒක හොඳට මිශ්‍ර කරලා පෙන්සලකින් ඒ මිශ්‍රණය මම A4 ෂීට්ස් ටිකක් අරගෙන ආලේප කරගත්තා. ඊට පස්සේ ඒවා හොඳට වේලෙනකන් තියලා තිබ්බා. ඒවා වේලුණාට පස්සේ තමයි මේ ඔයාලට පේන කොළ මම හදාගත්තේ. අවුරුද්දේ මොන කාලෙක ජර්නල් එකේ අප්‍රේල් මාසෙට ගිහින් බැලුවත් ඒ කෝපි සුවඳ හැමදාටම නාස් පුඩුරට දැනෙවි කියලා මම හිතනවා. අනිත් පැත්තේ තියෙන කොළ දෙක නම් මම වෝටර් කලර්ස් වලින් තමයි පාට කරගත්තේ. මේ තියෙන්නේ අප්‍රේල් මාසෙට අදාළ හැම දවසකටම තියෙන විශේෂ දේවල් ලියන්න සැකසිච්ච පිටු ටික. අපි මේ විදියට මාසෙන් මාසට ඩිසයින් කරගෙන ජර්නලින් කරද්දී අපිට අපේ අරමුණු වලට යන්න ලේසි වෙනවා වගේම අපේ මානසික ආතතියත් නැති වෙලා යනවා. අපිට අවශ්‍ය කරන හොඳ පුරුදු වලට පුහුණු වීමක් කරන්න ඕනේ නම් ඒ වෙනුවෙනුත් අපිට පුළුවන් ජර්නල් එකේ එක පිටුවක් වෙන් කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයාලට දවසකට වතුර ලීටර් 2ක් බොන්න ඕන. ඒ වුණාට ඔයාලට ඒක බොන්න හිතෙන්න නැත්නම් අමතක වෙනවා. ඉතින් එහෙම වෙනවා නම් අපිට පුළුවන් ඔයාලගේ ජර්නල් එකේ වෝටර් ට්‍රැකර් කියලා පේජ් එකක් වෙන් කරගන්න. ඉතින් ඒ පේජ් එක අපි දවස ගානේ මාක් කරන්න ඕනේ. අපි දවසට බොන වතුර ලීටර් ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් නොදැනුවත්වම අපි ඒ හැබිට් එකට පුරුදු වෙනවා. ඒ විදියට වෝටර් ට්‍රැකර් කියලා පේජ් එකක් ජර්නලින් එකට ඇඩ් කරලා ඒක දවස ගානේ මාක් කරද්දි. ඉතින් මම අවුරුද්දටම හරියන විදියට වෝටර් ට්‍රැකර්, ඇන්සයිටි ට්‍රැකර්, පීරියඩ් ට්‍රැකර් වගේ ට්‍රැකර්ස් පේජස් ඇඩ් කරලා තියෙනවා ජර්නල් එකේ මුලටම. ඉතින් මාසෙට මම සාමාන්‍යයෙන් ඩිසයින් කරගන්නේ පේජස් 8ක් වගේ ප්‍රමාණයක්. පොඩි පොඩි ට්‍රැකර්ස් ටිකක් දාලා මට මේ මාසෙට කරන්න තියෙන වැඩ ලියලා ගෝල්ස් මොනවද, රිමයින්ඩර්ස් ඒ වගේ දේවල් තමයි මම monthly ඩිසයින් කරගන්නේ. මම
මම ජර්නලින් කරන්න එකතු වුණේ මේ අවුරුද්දේ මුල ඉඳලා. ඉතින් ඒක හින්දා ජර්නලින් ගැන ලොකුවට දෙයක් නම් මම දන්නේ නැහැ. ඔයාලට පුළුවන් YouTube එකේ සර්ච් කරලා ජර්නලින් කරන්නේ කොහොමද, ජර්නලින් ගැන තව වැඩිතරතුරු දැනගන්න. අප්‍රේල් මාසේ මම ඩිසයින් කරමින් ඉවරයි. එන්නකෝ යන්න බලන්න මගේ ජර්නල් එක. ජනවාරි වල ඉඳන් කොහොමද මම ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා බලන්න. ජනවාරි මාසය මම ඩිසයින් කරගත්තේ බ්ලූ කලර් තීම් එකට. පෙබරවාරි මාසයේ වැලන්ටයින්ස් එහෙම තියෙන හින්දා පීච් කලර් හාර්ට්ස් ඒ වගේ තීම් එකකට තමයි පෙබ්‍රුවරි මන්ත් එක මම ඩිසයින් කරගත්තේ. මේ තියෙන්නේ මාර්තු මාසේ නේචර් තීම් එකට ග්‍රීන් කලර් එකට තමයි මම මාර්තු මාසේ ඩිසයින් කරගත්තේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු යමු. අදට ගිහින්